හෙලෝ ඉතින් කොහොමද හැමෝම ගොඩක් හොඳින් ඇති කියලා හිතනවා. වෙනද වගේම ගොඩක් ආදරෙන් මගේ channel එකට ඔයාලා හැමෝම පිළිගන්නවා. ඉතින් ඔන්න අද අරන් ආවෙත් ඔයාලා ආසම විදිහේ day vlog එකක්. ඔයාලට මතක ඇති මම කළුතර වීඩියෝ එකට කලින් වීඩියෝ එක අප්ලෝඩ් කරද්දි කිව්වා අවුරුද්දට කලින් තියෙන එකම නිවාඩුව තමයි මේ. ඒ නිසා එක දිගට එක හුස්මට මම වැඩ කියලා. ඊට පස්සේ කළුතර ගිහිල්ලා ඇවිල්ලා සඳුදා වැඩට ගිහින් සඳුදා නයිට් එකත් කරා. ඊට පස්සේ මම නිවාඩු ඉල්ලලා තිබුණේ අවුරුදු නිවාඩු 11 වෙනිදා ඉඳලා. හැබැයි මට හිතුණා 11 වෙනිදා ගන්න නැතුව 12 වෙනිදා ඉඳන් ගන්නවා. 11 අරගන්නම් කියලා හිතපු නිවාඩුව මේ සතිය අරගත්තොත් හොඳයි කියලා කියන කලින්ම එහෙම කියලා හිතලා මම 9 වෙනිදා වුණ නිවාඩුවක් දාගත්තා. ඉතින් 9 වෙනිදා දවස තමයි ඔයාලත් එක්ක මම මේ ෂෙයා කරගන්නේ. ඉතින් උදේම නැගිටලා උදේටයි දවල්ටයි එක ඉවුවා. මේ දවස් ටිකේ මේ කියන්නේ මම ගෙදර ඉන්න හැම දවසකම වගේ පහුගිය දවස්වල මහත්යම තමයි ගොඩක් දුරට ඉව්වේ. මොකද මට එක දිගට මහාන වැඩ හැම තිබුණ නිසා. ඉතින් එතකොට සමහර දවසට අපි එක ව්‍යංජනයක් හදලා කෑම කාපු දවසුත් තියෙනවා. ඉතින් මම අද අල කිරට හදලා වට්ටක් හදලු වලට කිරි අල කොලත් කලවම් කරලා මැල්ලුමක් හදාගත්තා. කලින් දවසේ චිකනුත් තිබුණා රෑ හදපු. ඉතින් ඔන්න ඔය ටික තමයි අද හදාගත්තේ. ඉතින් මම හිතුවා උදේම එළවලු ටික හදලා තිබ්බොත් ලේසි. නැත්තම් දවල් වෙනකොට ආපහු එළවලුවක් ගන්නකොට මේ හිතනවා නේ එළවලුවක් හරි හදාගත්තා නම් කමන්නේ. මොකද වැඩනේ ඔළුවේ තියෙන්නේ. ඉතින් එහෙම කියලා මේ දවසත් මාරම බිසි දවසක්. හැබැයි වීඩියෝ එකේ ඔයාලට මාව දකින්න හම් වෙන්නේ අන්තිමට. ඒකට හේතුව තමයි ඇත්තටම මම කරේ මහාන එකම තමයි. මම ඕඩර්ස් ගන්න හැයි කියලා හිතුවට අවසානට ඕඩර්ස් ටිකක් ආවා. ඊට පස්සේ ඉතින් මම තීරණය කරා ඒ ටික කරනවා කියලා. ඉතින් ගෙදරිනුත් අහලා එයාලගෙනුත් කැමැත්ත පිට මම ඒ ටික කරා. දවල් වරුවේ පැක් කරන ටික කරගන්න ඕන නිසා දවල් වරුවේ කරේ අර පෝස්ට් එකට දාන්න තියෙන ටික විතරක් ඉක්මනට මහාන එක. ඒ අතරතුර තමයි මම මේ දෙන්න කරන වැඩවලින් ටික අරගෙන මේ වීඩියෝ එකට එකතු කරගත්තේ. මොකද දෙන්න හරියට වැඩ මහත්තයයි පුතයි. ඉතින් මිම්මනම් මට මම කියන්නේ හැම වෙලෙම හිතන්නේ මාර විදිහට මේ දවස් ටිකේ වැඩ කරා මහන්සි වුණා. අවසානයේ පුංචි අනතුරකුත් කරගත්තා. මම ඉතින් ඒක අවසානයේ ඔයාලට කියන්නම්. ඒ කියන්නේ මේ 9 වෙනිදා හවස් වරුවේ තමයි මේ වැඩේ උනේ. ඉතින් මම අර කිව්වා වගේ ඕඩර්ස් ටික ඉක්මනට මේ මහාල ඉවරලා ඒව පැක් කරගත්තා. ඊට පස්සේ මම හොස්පිටල් එකේ අපේ මිස් කෙනෙකුට දිල්හානි මිස්ටයි තව මගේ යාළුවෙක් ඉන්නවා ගයානි කියලා. එයාටයි දෙන්නට ඕන කරන ටික රෑ මැහුවේ. ඉතින් ඕඩර්සුත් ගොඩක් රෑ වෙනකම් මැහුවා. කියන්නේ දවල්ම ඔක්කොමම ඉවර කරගන්න බැරි වුණා. අර ප්‍රමාණයක් විතරක් ඉතින් අර පැක් කරලා ඒ ටික කරලා දෙකක් වගේ ඇත්තටම ඉතුරු වුණා. ඊට පස්සේ මම ඒවත් මැහුවා. හැබැයි ඒව නම් 9:00 10 වගේ උනට ඉවර කරගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි. ඉතින් වීඩියෝ එකත් එක දිගටම රැඳිලා ඉන්න. බලමු ඉස්සරහට මොනවද කරන්නේ අපි කියලා.
මට හිතුණා මේ දවස්වල මිම්ම නොකරපු දෙයක් නැහැ කියලා ඇත්තටම. මම ඒත් කිව්වා එයාට මම හිතුවේවත් නෑ ඔයා මෙච්චර වැඩ කරක් ඔයාට පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ එයා කියනවා එහෙම වැඩ පෙන්වන්නේ නැහැලු. එතකොට හරි කරදරේලු හැම එකකටම කතා කරනවලු අර කරලා දෙන්න කියනවලු මේක කරලා දෙන්න ඔන්න ඔය කතා තමයි කිව්වේ. ඉතින් කොහොම හරි එයා ඇත්තටම මාර විදිහට මහන්සි වුණා දෙන්නත් එක්ක. හරියට මහන්සිලා වැඩ මෙයා ඔය මෙතන නිකන් සිමෙන්ති ටිකක් ලොකුවට නෙවෙයි. නිකන් ඔය ටිකක් දානවා. එයා කියන මෙතන නැත්තම් මඩ වෙනවා. ඒ මඩ ඔක්කොම ගෙට එනවා කියලා. ඉතින් ඇත්ත තමයි. එහෙම කියලා එයා ඔන්න එතනටත් මට මේ සිමෙන්ති ටිකක් දැම්මා. ඉතින් ඔන්න පුතාගේ ලෙඩේ අප්පච්චිටත් බෝ වෙලා. මොකද මිම්ම හැම ලී බඩුවකම යට පංච් කෑල්ලක් කැලෙව්වා. දැන් ඉතින් මහත්තයත් මේ ඒකම තමයි කරන්නේ. ඇත්ත තමයි නැත්තම් චුට්ටක් එහෙට මෙහෙට අදිනකොට හීරෙනවනේ. ඉතින් ඒ නිසා ඔන්න ඔය විදිහට පුටු හැම එකකම වගේ ඇලුවා. මම මේ සැරේ මේ පුටු වල සුදු තමයි පේන්ට් කරේ. සුදු ගෑවොත් හොඳයි කියලා හිතුණා. ඉතින් ඒ නිසා වෙනසකටත් එක්ක ඒ පුටු ටිකේ සුදු පාට තමයි ගෑවේ. ඉතින් ඊට පස්සේ ඔය මහත්තයා තිබුණ වල් ටික මැෂින් එකකින් කැපුවට පස්සේ ලොකු වැස්සක් එන්න ආවා. ඊට පස්සේ මිම්ම ඉක්මනට ඔය අතු ගානව නැත්තම් ඊ කොළ ටික රැඳෙනවනේ කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ දවසෙත් ඇත්තටම කිව්වොත් අපි තුන්දෙනා එක්කෙනෙක්වත් නිකන් හිටියා කියන්න නැහැ. නිකන් පුටුවක වාඩි වෙලා ෆෝන් එකවත් ඔබ හිටියා කියන්නේ නැත්තරම් වැඩ ගොඩක් කරපු දවසක්. මහණේවට අමතරව අතරතුර ඇවිල්ලා මං මෙන්න මේ කොටේ තිබුණ ඉස්සරහා ඒක මෙතනට දැම්ම මහත්තයා පුතා දෙන්න එකතු වෙලා ඊට පස්සේ මල් පැල ටිකක් තියලා ඒ ටික එතන හැදුවා මම මල් පෝචි එළිය තිබුණා සෝදලා දුන්නා මහත්තයා ඊට පස්සේ ඉතින් ඔය ගෙනල්ලා ඒ ටික තියලා පිළිවෙලට හැදුවා ගොඩ දේවල් ඇත්තටම සමහරක් දේවල් විතරයි මම මේ වීඩියෝ එකේ තියෙන්නේ ගොඩක් දේවල් නැහැ ඇත්තම පුතද දවසේ මොකද මම මහන ගමන් ඇවිල්ලා තමයි පොඩ වීඩියෝ කරගත්තේ නැත්තම් මහන එකත් අතපසු වෙනවනේ ඒකත් ප්‍රධානම දෙයක් ඒ නිසා ඉතින් ඔන්නෝම පුංචි වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි ඇත්තටම ගලේ තව මඟ ඇරුණු දේවල් නම් ගොඩයි කරපු වැඩවලින් මෙන්න මෙතනදි තමයි මිම්මට පොඩි අනතුරක් වුණේ යා මේ ඇල්බීසියා ගහේ අතු ටික ඔක්කොම කැපුවා කපලා අවසාන 2-3 වෙනකොට මං ඔයාලට කලින් ලොකු වැස්සක් එනවයි කියලා. ඉතින් එතකොට මෙයා මේ හදිස්සියෙම අවසාන අතට ගහද්දී පිහේ ඇවිල්ලා ඇඟිල්ල වැදලා තිබ්බ හැබැයි ලොකුවට කැපිලා තිබුණා. ඊට පස්සේ ඉතින් හොස්පිටල් යන්කවා බෑ කිව්වා නැත්තම් මැහුම් ගහන සයිස් ඇත්තටම බෑ කිව්වා. ඊට පස්සේ ඉතින් බෙහෙත් දාලා ගැට ගැහුවා ලේ ටිකක් වැඩිපුර ගියා ඊට පස්සේ ටොක්සොයිඩ් විදින්න යන්කවා ඒත් බෑ කිව්වා මේ අද හරි යන් කියලා. ඉතින් එහෙමත් බෑ කිව්වා. අද කියන්නේ දැන් මේ වීඩියෝ එක දාන දවසේ ඒත් බෑ කියලා කෝ ඊට පස්සේ අම්මා කෝ වෙනිවැල්ගට තම්බන්න කියලා. ඊට පස්සේ වෙනිවැල්ගට තම්බලා දුන්නා. ඉතින් මේ අනතුරුනේ බදා දවසනේ. ඉතින් අද බ්‍රහස්පතින්දා මේ වීඩියෝ එක අප්ලෝඩ් වෙන්නේ. ඉතින් අද මේ යන් කියලා කිව්වා උදේ හොස්පිටල් එකට ඒත් බෑ කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ තමයි මම හිතුවේ වෙනිවැල්ගට තම්බලා දුන්නොත් හොඳයි කියලා. ඉතින් අම්මත් කියපු එක ඊට පස්සේ වෙනිවැල්ගට තම්බලා දුන්නා. ඒකත් බිව්වා. ඉතින් මං උදේ නැගිටිනකොට උණ හරි තියෙද කියලා බැලුවා නැහැ. ඊට පස්සේ උදේම නැගිටලා ඉවරලා යටත් කිරි එක හදලා දීලා ඇත්තටම නැගිටින්න තරම් වෙලාවක් නැහැ නිදා ගන්න. හරියටම පැය එකමාරකට අඩු කාලයක් තමයි තිබුණේ. මොකද 2 ගානක් මම මේ මහලා ඔක්කොම කරලා ඉවර වෙනකොට ඊට පස්සේ වොෂ් දාගෙන නිදාගත්තේ මට මතක විදිහට හරිම පුංචි වෙලාවක්. හැබැයි අද බස් එකට එන්න ඕනුනේ නැහැ. මහත්තයා ආවා බිබිලට. ඊට පස්සේ ඉතින් එයාත් එක්ක බිබිලට ඇවිත් තමයි ආවේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ දවස ගෙවුනේ.
ගොඩාක් මහන්සි දවසක් වුණාට හැබැයි හරිම සතුටින් හරිම සහයකින් වැඩ කරපු දවසක්. මොකද තුන් දෙනාම එක විදිහටම වැඩනේ. ඉතින් ඒ නිසා හරිම සතුටින් වැඩ කරා. කොහොම හරි ඉතින් 2:45ට වගේ මට මතක විදිහට ඉක්මනට වොච් එකක් දාලා නිදා ගන්න ගියා. ආපහු ඉතින් 4ට විතර නැගිට්ටා. ඊට පස්සේ ඉතින් ඔන්න වැඩටත් ආවා. ඉතින් ওই විදිහට තමයි දවස ගෙවුනේ ඇත්තටම. බලමු ඉතින් අවුරුදු නිසා ගොඩාක් කාර්යබහුලයි මේ දවස්වල ඕඩර්ස් එනවා කරගන්නත් එපා අපරාධනේ ඉතින් නැත්තම්. ඉතින් ගොඩක් අය වීඩියෝ එක බලලා සමහරකට කියයි එච්චර මහන්සි වෙන්නේ කියලා. ඇත්තටම අපිට මහන්සිලා වැඩක් කරන්න පුළුවන් කාලේ අනිවාර්යෙන් මහන්සිලා වැඩක් කරන්න ඕනි. නැත්තම් ඉතින් ඒක හරි අපරාධයක් මම හිතන විදිහට. මේ ඉතින් මම ওই රෑමෙන්ද අවසානටම අහන්නේ අපේ දිල්හානි මිස්ගේ ගයානිගේ ඕඩර්ස් දෙක. ඉතින් ඔය තියෙන්නේ ඒවා ඔය විදිහට තමයි වැඩ කටයුතු ටික සිද්ධ වුනේ. ඉතින් එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි වගේම ගොඩක් ආදරෙයි. හැමෝම පරිස්සමින් ඉන්න. හැමෝටම ගොඩක් ආදරෙයි. ඒ වගේම මේ දවස්වල මම කලිනුත් කිව්වේ හරිම පරිස්සමින් වැඩ කටයුතු ටික කරගන්න. කොච්චර කාර්යබහුල වුණත් අනතුරු වැඩි. ඉතින් කාර්යබහුලත්වත් එක්ක ඒ නිසා හරිම පරිස්සමින් වැඩ කරන්න. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්න. හැමෝටම ගොඩක් ආදරේ. තෙරුවන් සරණයි.